මම ස්ටේෂනට යනකොට කෝච්චිය ගිහිල්ලා තිබුණා. එතන මෙතන මේ වාක්‍ය දෙකක් තියෙනවා. එකක් මම ස්ටේෂනට යනවා කියන එක. අනිත් එක කෝච්චිය ගිහිල්ලා තිබුණා තව වාක්‍යයක්. එතන මෙන්න මෙතන මැද්දේ තියෙනවා කොට කියලා එකක්. අපි මේක ගන්නෙ when කියන ඉංග්‍රීසි වචනේ දාලා. එතකොට මම ස්ටේෂන් එකට යනවා කිව්වොත් අපි කොහොමද කියන්නේ? දැන් මේක සම්පූර්ණ සිද්ධිය වෙලා ඉවරයි. එතකොට මේක past tense එකට යන්න ඕනේ. අපි ඉස්සෙල්ලා කරන්නේ simple past tense එක. මම ස්ටේෂන් එකට ගියා. එතකොට මේක ලියන්නේ I went to the station. ඔය එක වාක්‍යයක්. එතන කෝච්චිය ගිහින් තිබුණා. past participle. The train had left. කෝච්චිය පිටත් වෙලා තිබුණා කියන එකනේ. එතන මේ දෙක එකතු කරොත් අපි මෙන්න මෙතෙන්ට වෙන්න එක දාලා ගන්න ඕනේ. එතන මේ full stop එක අයින් කරන්න පුළුවන්. මේ බලන්න. When I went to the station, කමාවක් දැම්මා. The train had left. මේක විදියක්. අනිත් පැත්තට මේක ලියන්නත් පුළුවන්. මේක වෙන්නේ ඉස්සරහට ගත්තේ. මෙහෙම ලියන්නත් පුළුවන්. එතකොට the train had left when I went to the station. එතන වෙන්නේ කියලා තියෙන්නේ මැද්දට. කමාවක් එන්නේ නැහැ.